Today we are going to learn present continuous tense. Present continuous tense. Present continuous tense. දැන් මෙහෙම කිව්වම මොකද වෙන්නේ? Continuous. Continuous කියන්නේ නොකඩවා කරමින් ඉන්නවා. Continue. එහෙනම් present continuous භාවිතා කරන්නේ යම් ක්‍රියාවක් කර්තෘ විසින් යම් ක්‍රියාවක් මේ මොහොතේ කරමින් ඉන්නවනම් අපි මෙන්න මේ වර්තමානයේ present continuous tense කියන tense එක භාවිතා කරනවා. හරිද? එහෙනම් කොහොමද අපි හදන්නේ වාක්‍යයක් present continuous tense මේ tense එක භාවිතා කරලා? ඉස්සෙල්ලා කියලා දෙන්නම් මේ ෆෝමියුලා එක හදන්නේ කොහොමද? අපි දන්නවා ඕනෑම වාක්‍යයක මුලින්ම එන්නේ කර්තෘ. කර්තෘ කියන්නේ subject plus ඊගාවට be verbs තුන් දෙනෙක් භාවිතා කරනවා present continuous tense එකේ be verbs තුනයි am is are කියන තුන් දෙනා. මේ තුන් දෙනා වෙනම ගත්තොත් අපි am කියන be verb එක භාවිතා වෙන්නේ I එක්ක. is කියන be verb එක භාවිතා වෙන්නේ he, she, it සහ singular subjects කියන අයත් එක්ක. are කියන be verb එක භාවිතා කරන්නේ use කරන්නේ we, you, they සහ plural subjects එක්ක. එහෙනම් subject plus ing කියන්නේ be verb එකට be verb අනේකම උතේ. subject am is are be verbs වලට පසුව ක්‍රියාපදය ing විය ඊගාවට object. එහෙනම් මෙන්න මේ ක්‍රමයට මෙන්න මේ මෙතඩ් එකට අනුව තමයි present continuous tense එකක් අපිට නිර්මාණය කරන්න පුළුවන් sentence එකක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් නැවත කියනවා subject am is are plus verb එක අනිවාර්යෙන්ම ing කරලා යුතුයි plus object continuous කරමින් ඉන්න දෙයක්. එහෙනම් ක්‍රියාපදයට අපි be verb එක එකතු කරාට පස්සේ ක්‍රියාපදය අනිවාර්යෙන්ම ing කළ යුතුයි. උදාහරණයක් my mother කියන්නේ එක වචනයි මගේ අම්මා. එහෙනම් අපි be verbs වලින් භාවිතා කරන්නේ is කියන be verb එක. එහෙනම් my mother is cooking උයමින් ඉන්නවා cooking. එහෙනම් be verb එක ආවා. එහෙනම් ක්‍රියාපදයට අපි ing එකතු කරා. my mother is cooking rice. මගේ අම්මා බත් උයමින් ඉන්නවා. I කියන භාවිතා කරන්නේ am කියන be verb එක. I am working in the garden. මම වත්තේ වැඩ කරමින් ඉන්නවා in the garden. they භාවිතා වෙන්නේ are කියන be verb එක. කියන be verb එක එහෙනම් they are going to school. එහෙනම් අද මේ පාඩම ඉගෙන ගන්න පුළුවන් යම් කර්තෘ කෙනෙක් ක්‍රියාව මේ මොහොතේ කරමින් ඉන්නවා. my mother is cooking rice. මගේ අම්මා බත් වෙමින් ඉන්නවා. I am working in the garden. මම වත්තේ වැඩ කරමින් ඉන්නවා. they are going to school. on පාසල් යමින් ඉන්නවා. එහෙනම් මේ මොහොතේ යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා නම් අපිට භාවිතා කරන්න පුළුවන් tense එක තමයි present continuous tense එක. එහෙනම් අද ඉගෙනගත්ත පාඩම තමයි present continuous tense.